ඕනම ආර්ථිකයකට අනන්‍ය පෞරුෂයක් තියෙනවා. ඉතින් ඒ පෞරුෂය හැඩගැහෙන්නේ ඒකේ තියෙන වෙළඳපොළ ක්‍රියාත්මක වෙන විදිහ, කියන්නේ ඒකේ ව්‍යුහය අනුව. අද අපි කිමිදෙන්න යන්නේ මේ ව්‍යුහයන් අතරින් න්‍යායාත්මකව විතරක් තියෙන වඩාත්ම පරමාදර්ශී සංකල්පයක් වෙන සම්පූර්ණ තරඟකාරී වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියලා හරියටම හොයලා බලන්න. ඇත්තටම වෙළඳපොළවල් එක විදියයි. සමහර ඒවා ඒකාධිකාරී, ඒ කියන්නේ එකම කෙනෙක් පාලනය කරනවා. තවත් ඒවා කතිපයාධිකාරී, ඒ කියන්නේ කීප දෙනෙක් පාලනය කරනවා. ඉතින් මේ හැම එකකටම ආවේනික නීති රීති, හැසිරීම් රටා තියෙනවා. ඒත් අපි හිතුවොත් මේ හැම සංකීර්ණත්වයක්ම අයින් කරලා ඇත්තටම ආර්ථික විද්‍යාඥයෙකුගේ හීනයක් වගේ සැබෑවටම පරිපූර්ණ වෙළඳපොළක් මොන වගේ වෙයිද? හරි. අපි ඉස්සරහට යන්න කලින් මේ වෙළඳපොළ ව්‍යුහය කියන වචනේ තේරුම හරියටම අල්ලගමු. සරලවම කිව්වොත් ඒ කියන්නේ කර්මාන්තයක් ඇතුලේ කොච්චර තරංගයක් තියෙනවද කියන එක බලලා ඒක වර්ග කරන ක්‍රමයට. හිතන්න එකම විකුණුම්කරුවෙක් දෙන්නේ නැත්නම් දහස් ගාණක් ඉන්නවද? මිල තීරණය කරන්නේ කවුද? ඔන්න ඔය වගේ සාධක තමයි වෙළඳපොළක ව්‍යුහය තීරණය කරන්නේ. හරි. එහෙනම් අපි දැන් බලමු මේ න්‍යායාත්මක පරිපූර්ණ වෙළඳපොළ හදන සැලැස්ම මොකක්ද කියලා. මේක හරියට පරිපූර්ණ ආර්ථික වට්ටෝරුවක් වගේ. අපි ඒකේ අමුද්‍රව්‍ය එකින් එක අරගෙන බලමු. ආර්ථික විද්‍යාවේදී මේ පරමාදර්ශී තත්වයට කියන නිල නම තමයි සම්පූර්ණ තරඟකාරීත්වය. මෙතන තියෙන මූලිකම සහ වැදගත්ම ලක්ෂණය තමයි ඒකාධිකාරයන්. ඒ කියන්නේ එකම සමාගමක් මුළු වෙළඳපොළම පාලනය කරන තත්වය කොහෙත් නැටි එක. බලය හැමෝම අතරේ බෙදිලා යනවා. ඔන්න තියෙනවා පරිපූර්ණ වෙළඳපොලේ නීතිමාලාව. හිතන්න මේක නීති 7කින් හැදුණු ක්‍රීඩාවක් කියලා. පළවෙනි නීතිය ගැනුම්කරුවයි විකුණුම්කරුවයි අතිවිශාල සංඛ්‍යාවක් ඉන්න ඕන. ඒ නිසා කිසිම කෙනෙක්ට තනියම මිලට බලපෑම් කරන්න බෑ. දෙවැනි එක නිෂ්පාදන සමජාතිය වෙන්න ඕන. ඒ කියන්නේ ඒ සමාගමේ තිරිඟුයි B සමාගමේ තිරිඟුයි අතරේ කිසිම වෙනසක් නැහැ. පාරිභෝගිකයාට බ්‍රෑන්ඩ් එක අදාළ නැහැ. තුන්වෙනි නීතිය සමාගම් වලට කිසිම බාධාවකින් තොරව වෙළඳපොළට එන්නත් ඕන වෙලාවකකින් යන්නත් නිදහස තියෙන්න ඕන. හතරවෙනියට හැමෝටම පරිපූර්ණ දැනුමක් තියෙනවා. ඒ කියන්නේ හැම ගැනුම්කරුවෙක්ම දන්නවා අඩුම මිල තියෙන්නේ කොහෙද කියලා. හැම විකුණුම්කරුවෙක්ම දන්නවා අනිත් අය විකුණන මිල. රහස් කියලා දෙයක් නැහැ. ඉතින් ඔය වගේ හරිම දැඩි නීති ටිකක් යටතේ තමයි මේ පරමාදර්ශී වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ තරම් දැඩි නීතිවල ප්‍රතිඵලය මොකද්ද? මේ උපුටා දැක්වීම එක හොඳටම පැහැදිලි කරනවා. හිතන්න සමාගමකට අසාමාන්‍ය විදිහට ලොකු ලාභයක් එන්න පටන් ගත්තොත් අලුත් සමාගම් ඒ වෙළඳපොළට පනිනවා. එතකොට සැපයුම වැඩි වෙලා මිලයි ලාභයයි ආයෙත් සාමාන්‍ය මට්ටමට බහිනවා. සමාගම් පාඩු ලැබනවා නම් එයාලා වෙළඳපොළෙන් යනවා, ඉතුරු අයට ලාභය යථා තත්ත්වයටපත් වෙනවා. මේක හරියට ස්වයං නියාමනය වෙන පද්ධතියක් වගේ. හරි. ඔන්න ඕක තමයි පරිපූර්ණ න්‍යාය. ඒටිදී අපි හැමෝම ජීවත් වෙන්නේ සැබෑ ලෝකේන. ඉතින් අපි බලමු මේ පරමාදර්ශය යථාර්ථයට කොයිතරම් දුරද කියලා. මූලාශ්‍රයේ තියෙන මේ ප්‍රශ්නේම අපි ඒක අහමු. ඇත්තටම මේ වගේ පරිපූර්ණ තරඟකාරී වෙළඳපොළක් සැබෑ ලෝකයේ තියෙනවද? උත්තරේ හරිම සරලයි. නෑ. එහෙම එකක් නෑ. සම්පූර්ණ තරඟකාරීත්වය කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. ඒක ආර්ථික විද්‍යාඥයෝ සැබෑ වෙළඳපොළවල් මනින්න පාවිච්චි කරන මිනුම් දණ්ඩක්. එහෙම නැත්නම් න්‍යායාත්මක මෙවලමක් විතරයි. ඉතින් ඇයි මේක යථාර්ථයක් නොවෙන්නේ? හේතුව සරලයි. සැබෑ ලෝකය හරිම සංකීර්ණයි. තොරතුරු කවදාවත් 100% පරිපූර්ණ වෙන්නේ නැහැ. කෙනෙක්ට කිසිම වියදමක් නැතුව එක රැයකින් රස්සාවක් මාරු කරන්න බෑ. අලුත් බිස්නස් එකක් පටන් ගන්න බාධක තියෙනවා. අර දැඩි නීති වලින් එකක් කැඩුනත් ඇති මුළු පරිපූර්ණ ආකෘතියම බිඳ වැටෙනවා. අන්න ඒකයි ඒක න්‍යායක් විදිහටම තියෙන්නේ. එහෙනම් කිසිම වෙළඳපොළක් පරිපූර්ණ නෑ කියන එක පැහැදිලි. ඒත් සමහර ඒවා අනිත් ඒවාට වඩා පරිපූර්ණ වෙන්න පුළුවන්ද? අපි දැන් බලමු මේ පරමාදර්ශයට ගොඩක් ළඟින් යන වෙළඳපොළවල් මොනවද කියලා. කෘෂිකාර්මික වෙළඳපොළවල් වගේ දේවල් හිතන්න. තිරිඟු, සහල් වගේ දේවල් වල නිෂ්පාදකයෝයි ගැනුම්කරුවෝයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම නිෂ්පාදනත් බොහෝ දුරට එක වගේයි. ඒත් අපි මේවයින් එකක් ගැන තව ටිකක් ගැඹුරින් බලමු. අපි දැන් අවධානය යොමු කරමු මුදල් වෙළඳපොළ. එහෙමත් නැත්නම් කරන්සි මාකට් එක දිහා. මේක තමයි සම්පූර්ණ තරඟකාරීත්වයට අපි ළඟ තියෙන ආසන්නතම උදාහරණයේ විදිහට නිතරම කියවෙන්නේ. අපි බලමු ඇයි එහෙම කියන්නේ කියලා. අපි සැසඳීම පටන් ගමු. අර නීති 7න් එකක් වුණු පරිපූර්ණ දැනුම කියන කාරණය ගත්තම මුදල් වෙළඳපොළ එකට පුදුම විදිහට ළඟයි. මොකද වෙළඳුන්ට තත්ත්වකාලීනව දත්ත ලැබෙනවා.
තොරතුරු ලෝකේ පුරා පැතිරෙන්නේ ක්ෂණිකව. ඉතින් දැනුමතින් බැලුවම ඒක ගොඩක් දුරට පරිපූර්ණයි. ඒත් මෙන්න තමයි ප්‍රශ්නේ. මේ වෙළඳපොළ පරිපූර්ණ නොවෙන්න තියෙන ලොකුම හේතුව මේකයි. රජයන් සහ මහ බැංකුන් මේකට මැදිහත් වෙනවා. එයාලා Tamanගේ මුදලේ අගය පාලනය කරන්න ඩොලර් මිලදී ගන්නවා විකුණනවා. මේක පිටතින් වෙන බලපෑමක්. අන්න එතනදී පරිපූර්ණ වෙළඳපොළේ නීතියක් කැඩෙනවා. මේ වගුවෙන් මුළු කතාවම එකපාර බලා ගන්න පුරුවා. මුදල් වෙළඳපොළ එක සමාන නිෂ්පාදනන් සහ බොහෝ ගැනුම්කරුවන් කියන කොටු දෙක සපුරනවා. හැබැයි රජ්‍ය මැදිහත් වෙන්න නිසාත් වෙළඳපොළට ඇතුළු වෙන්න ලොකු ප්‍රාග්ධනයක් ඕන වෙන නිසාත් අනිත් නීති කැඩෙනවා. ඉතින් ගොඩක් ළඟයි ඒත් පරිපූර්ණ නැහැ. ඉතින් මෙතන තියෙන තීරණාත්මක කාරණේ තමයි මේක ඇත්තටම නොපවතින දෙයක් නම්. අපි ඒ ගැන ඉගෙන ගන්නේ ඇයි? මේ මිත්‍යා වෙළඳපොළ ඇයි අපිට වැදගත් වෙන්නේ? වැදගත්ම දේ තමයි මේක. ඒක මිනුම් දණ්ඩක්. හරියට අඩිරූලක් වගේ. ආර්ථික විද්‍යාඥයන් මේ පරිපූර්ණ ආකෘතිය කියන අඩිරූල අරගෙන කතිපයාධිකාරී හෝ ඒකාධිකාරී වගේ සැබෑ වෙළඳපොළවල් කොච්චර දුරට ඒ පරමාදර්ශයෙන් බැහැර වෙනවද? ඒ වගේම කොච්චර අකාර්යක්ෂමද කියලා මැනලා බලනවා. හැබැයි මෙන්න අවසාන පුදුමය. මේ පරිපූර්ණ වෙළඳපොළ ඇත්තටම තිබුණත් ඒක එච්චර හොඳ දෙයක් නොවෙන්නත් පුළුවන්. හිතන්න දිගු කාලිනව අමතර ලාභයක් ලබන්න බැරි නම් අලුත් දෙයක් නිර්මාණය කරන්න අවදානමක් ගන්න තිර දිරිගැන්වීම මොකක්ද? තරඟකරුවෙකුට ක්ෂණිකව එක කොපි කරලා ලාභය බිඳුවටම ගෙන්න පුරුවන් නම් කවුද මහන්සි වෙලා වඩා හොඳ නිෂ්පාදනයක් හදන්නේ? නවෝත්පාදනයක් නැතිවීම මේ න්‍යායයේ තියෙන ලොකුම අවාසිය. අපි මේ විශ්ලේෂණය අවසන් කරමු මේ සිතවිල්ල අවසන ප්‍රශ්නයත් එක්ක. අපි දැන් දන්නවා හැම වෙළඳපොළකම අඩුපාඩු තීරුවා කියලා. ඉතින් අපිට ඉතිරි වෙන සැබෑම ප්‍රශ්නය තමයි මේ අඩුපාඩු වලින් මොනවද අපිට පිළිගන්න පුළුවන් සහ සීළු තරඟකාරීත්වයේ නැති කරන ඒකාධිකාරයක් වගේ අපි ක්‍රියාශීලීව නිවැරදි කරන්න උත්සාහ කළ යුත්තේ මොනවද? ඒක තමයි හිතන්නට ඉතිරි වෙන කාරණය.